වගකීමක් තිළින කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු සන්නාමය වන HNB අසිරිමත් වූ සම්බුදු තෙමගුල අසිරියෙන් සමරන්න මෙවරත් HNB වෙසක් සතිය හා HNB වෙසක් කලාපය දියත් කරේ හද පිරිබැතියෙන්. වෙසක් සතිය ආරම්භ කරමින් මැයි මස 8 වැනි දින HNB කාර්ය මණ්ඩලයට HNB ගනුදෙනුකාර බවතුන්ට හා මුළු රටටම සෙත්පතා සෙත් පිරිත් සජ්ජායනාව සිදු කළ අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් පිරිසිදු සිතින් පිළියෙල කළ හීල් දානමය පින්කම HNB ප්‍රධාන කාර්යාලයේදී සිදු කළහ. ආධ්‍යාත්මික සුවයේ සතුට සැමට අත්විඳීමට වාර්ෂිකව සංවිධානය කරන සති භාවනාමය වැඩසටහන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ පින්කමක් විය. ඉන් අනතුරුව මැයි මස 10 වැනි දින මහානුභාව සම්පන්න මහපිරිත් දේශනාව HNB ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ අතර ඊට HNB ඉහළ කළමනාකාරීත්වය හා HNB කාර්ය මණ්ඩල සමාජිකයින් රැසක් සහභාගී විය. පසුදා උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් පිළියෙල කෙරුණු හීල් දානමය පින්කම පැවැත්වීය. වෙසක් පුන් පොහෝ දින එනම් මැයි මස 12 වැනි දින සවස් යාමයේ HNB කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් පැවැත් වූ ධර්ම දේශනාමය පින්කම HNB වෙසක් සතිය තවත් අර්ථවත් කළහ. අනේක විධ පින්කම් රැසකින් අනතුරුව වෙසක් පොහෝ දින හිරු අවරට වී පුන් සඳ නැගෙනා මොහොතේදී කාගේත් අවධානය හා ආකර්ෂණය දිනාගත් HNB වෙසක් කලාපයේ සමාරම්භය සිදුවිය. එම අවස්ථාවට හිටපු සභාපතිවරුන් වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළු HNB කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ඒ අනුව HNB ප්‍රධාන මූලස්ථානය කේන්ද්‍ර කොට විනයාලංකාර මාවත පුරා දිවෙන HNB වෙසක් කලාපය දෙවැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. බැංකුකරණය කියන්නේ ජනතාවත් එක්ක ඉන්න එක. ඉතින් ජනතාවත් එක්ක අපි හැමදාම හිටියා. ශ්‍රී ලාංකීය සමාජයේ සංස්කෘතික ආගමික මේ හැම වැඩසටහනකදීම ඇටම් නැෂනල් බැංකුව කියන එක ජනතාව අතර හිටියේ. ඉතින් එහෙම කල්පනා කරලා තමයි අපි මේ බොහොමයක් සංස්කෘතික ආගමික සමාජයේ කටයුතු වලට දායක වෙන්නේ. නිමා කෙරූ භවේ පැමිණි ලෝකනාත වූ දීප ව්‍යාප්ත HNB කාර්ය මණ්ඩල සමාජිකයන් සහ ප්‍රධාන කාර්යාලයීය අංශ අතින් නිමැවුණු අලංකාර පහන් කූඩු රැසක් මෙහිදී දැකබලා ගැනීමට හැකිවිය. සත්පුරුෂ ඇසුරෙහි වැදගත්කම විදහාපාන නිග්‍රෝධමිග ජාතකය රැගත් අසිරිමත් ඩිජිටල් තොරණ වෙසක් කලාපයේ කැපී පෙනෙන අංගයක් වූ අතර HNB සමාජ මාධ්‍ය ඔස්සේ එය ලොව ඕනෑම තැනක සිට නැරඹීමටද අවස්ථාව උදා කර දුන්හ. විදුලි බුබුලු දහස් ගානකින් තැනුණු තාරකා වියන වෙසක් කලාපයටම නව එලියක් එක් කළ අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු මහා කහබත් දන්සල දස දහස් පිරිසකගේ කුසගිනි නිව්වේය. ඊට අමතරව පැවති අයිස්ක්‍රීම් දන්සල හා යෝගට් දන්සලද රසවත් මතක එකතු කළ අතර ප්‍රධාන මූලස්ථානය පාමුල HNB කාර්ය මණ්ඩල බැතිගී ප්‍රසංගය වෙසක් කලාපය ගීයෙන් වර්ණවත් කළහ. වෙසක් පොහෝ දිනයේ සහ පසු දිනයේ දහස් ගණන් පිරිසෙන් කොළඹ විනයාලංකාර මාවත පිරුණු අතරේ HNB වෙසක් කලාපය නැරඹූ බොහෝ දෙනෙක් ඔවුන්ගේ සතුට අදහස් වලට පෙරළුවේ මෙලෙසින්. හොඳ වෙසක් කලාපයක් ඇත්තටම ෆස්ට් ටයිම් දැක්කේ අපි ඩිජිටල් තොරණක් කියන කන්සෙප්ට් එක. අපි ඇත්තටම මීගමේ ඉඳලා ආවේ. ඇත්තටම තොරන් පහන් කුඩු හැමදේම තියෙනවා අංග සම්පූර්ණ වෙසක් කලාපයක්. ඇත්තටම හරිම ලස්සනයි. හොඳ දන්සලක් තිබ්බා. ඇත්තටම මේ ගොඩක් හොඳයි දන්සලේ කැමත රසයි. තොරන් බැලුවා, වෙසක් කුඩු බැලුවා. ඊට පස්සේ අපි ආවා කැම දන්සලට ඒකපත් එකයි. එහෙම හැමදේම හරි ලස්සනයි. කන්න හරි ආසයි, සුවඳයි. It's a great event. There is a lot of lights and digital lights, so it's very cool.
There is also a lot of food, so very cool. අතන හොඳට සංවිධානය කරලා තිබ්බා. දන්සල සහ වෙසක් කලාපය. ඉතින් ගොඩක් පින් HNB ආයතනයට මේ වගේ දෙයක් සංවිධානය කරන්න ඊළඟ අවුරුද්දේත් මේ වගේ දෙයක් සංවිධානය කරන්න ශක්ති ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 14 වැනි දින අලුයම වන්නට විනයාලංකාර මාවතේ වෙසක් අසිරිය නිමා කරේ අපි නොසිතූ ලෙස අති සාර්ථක දෙවැනි වතාවටත් HNB වෙසක් කලාපයේ සමාප්තිය සටහන් කරමින් සිත් පහන් කරගෙන දැස් සහන් කරගෙන පවුල් මිත්‍ර ආදීන් කැටුව HNB වෙසක් කලාපයේ සතුටු පිරුණු පින්කම් රැස අත්විඳින්න පැමිණි ඔබ සැමට HNB අපගේ බැතිබර ප්‍රණාමය පුද කර සිටින අතර ඔබේ සතුට වෙනුවෙන් HNB අපි ඉදිරියටත් මෙවන්ම වූ සත්කාර්යයන් කරන්නට කැපවී සිටිමු. HNB වෙසක් කලාපය නමාමි බුද්ධං ගුණ සාගරන්තං